ආයිබෝවන් අද මම මගේ channel එකෙන් පෙන්නන්නේ අන්නසි පූදින්න දාන බේත් එක අපි නිවැරදිව දාගන්නේ කොහොමද කියලා. ගොඩක් ගොවි මහතුරු වරද්ද ගන්න ලොකුම දෙයක් තමයි මේ අන්නසි පූදින්න දාන්න බේත් එක නිවැරදි මාත්‍රාවට කලවම් කරගත්තේ නැත්නම් මේ විවිධ හානි සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි බේත් එකේ මාත්‍රාව වෙනස් වුනහම නැට්ට පුපුරන්න බලනවා. එතකොට ගෙඩිය විකෘති වෙනවා. ඊට පස්සේ නැට්ට පුපුරලා තිබුණොත් එහෙම ගොඩක් වෙලාවට නැට්ට පුපුරන එක තමයි ගොවි මහතුරුන් තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි අන්නසි කොටුවකට මාස ගාණක් මහන්සි වෙලා ලක්ෂ ගාණක් වියදම් කරලා මේ අන්තිම ප්‍රතිඵලය ගද්දී අපි මේක නිවැරදිව හරියාකාරවම කරගත්තේ නැත්නම් මේක අන්නසි ගොඩක් අත්දැකීම් තියෙන ගොවි මහතුරු පාව මේක වරද්ද ගන්න අවස්ථාවක් වෙනවා. එතකොට ගොඩක් වියදම් කරලා මේකේ නැටි ටික පිපුරුවොත් 150ක් 40ක් ඒ වගේ නැටි පිපුරුවොත් මේ ගෙඩි ලොකු වෙනකොට සාමාන්‍යයෙන් පැහෙන්න කිට්ටු වෙනකොට එක්ක නැට්ටෙන් කඩාගෙන වැටෙනවා. එක්ක ගෙඩියේ වර්ධනය බාල වෙනවා මේ නැට්ට පිපිරීම හේතුවෙන්. මේක බහුලව දකින්න තියෙන ප්‍රශ්නයක් මේ නැටි පිපිරීම. ඉතින් අපි මේක නිවැරදි මාත්‍රාවට බේත් යොදන්න නැතුවම තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මම අද මේක වීඩියෝ එකෙන් පැහැදිලිව පෙන්නනවා නිවැරදි බේත් කලවම් කරගන්නේ කොහොමද, අපි මේ බේත් එක දාන්නේ කොහොමද, කුමන මාත්‍රාවල වලටද මේක දාන්නේ කියලා. මේ අපි මේ වෙළඳපොලෙන් ගන්න තියෙන බේත් එකේ යම්කිසි මාත්‍රාවක් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ මාත්‍රාවටත් මම බේත් දාලා තියෙනවා මීට කලින් අවුරුදු ගණනාවකට කලින්. ඒක නිවැරදි නැහැ කියලා මම කියනවා. මොකද ඒක අපි අනිවාර්යයෙන්ම ගොවි මහතුරු විදියට අත්දැකීමෙන් ඒක වෙනස් කරගන්න ඕනේ. එහෙම කරගත්තේ නැත්නම් අපිට තමයි හානිය සිද්ධ වෙන්නේ. ඒකේ සාමාන්‍ය මිලි 25 50 අතර මිලිලීටර් වතුර ලීටර් 100කට යොදලා හිටන් යූරියා කිලෝ 2ක් දාන්න කියලා තියෙන්නේ. යූරියා 2 කිලෝ 2ක් දැම්මොත් ඇත්තට මේ මාත්‍රාවට කොටුව විනාසයි. ඉතින් එහෙම කරන්නේ නැතුව මම මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ ඇත්තටම මම කරලා අත්දැකීම් ලැබලා ඒකේ ප්‍රතිඵල ලැබලා ඊට පස්සේ තමයි මම වීඩියෝ එක කරන්නේ. නැත්නම් මම වීඩියෝ කරන්නේ නැහැ. ඉතින් මේ හරියට නිවැරදිම දේ ගොවි මහතුරුන්ට දෙන්න ඕන හින්දා දෙන්න තමයි මම වීඩියෝ එකක් කරොත් කරන්නේ මේ හරි දේ විතරයි. ඉතින් ඒක හින්දා මට හිතුණා දැන් කොට දෙරින් මාත් එක්ක කතා කරද්දි තියෙන ප්‍රශ්නයක් තමයි ඉතින් මගේ මාත්‍රාවල වලට කලවම් කරලා නිවැරදිව අක්කර ගණන් අන්නසි කොටු කරන කට්ටියත් කරගෙන මට කතා කරලාත් කියලා තියෙනවා ඔයාගේ මාත්‍රාව හරි, අපි ඒකට දැම්ම හරියටම හරි කියලා. ඉතින් නැටි පුපුරන එක සම්බන්ධව තමයි ගොඩක්ම තියෙන ගැටලුව. මේක නිවැරදිව කලවම් කරගෙන නිවැරදිව දාගන්නේ කොහොමද කියලා මම අද මේ වීඩියෝ එකෙන් කරනවා. දැන් අපි යමු කාර්යයට. අපි මෙන්න මේ වෙළඳ පොලේ ගන්න තියෙනවා මෙන්න මේ ත්‍රිල් කියන නමින් එක බේත් එකක් තියෙනවා අන්නසි පූදින්න දාන බේත් එකක්. තව බේත් එකක් තියෙනවා ඒත්‍රල් කියලා. දැන් මේකෙත් මාත්‍රාවල් ගහලා තියෙනවා. මේ කොලේ දිගහැරලා බලපුවම මේකෙත් මාත්‍රාවල් ගහලා තියෙනවා. දාන්න ඕන මාත්‍රාවල්. අපි මේ මාත්‍රාවට දාන්න හොඳ නැහැ කියන එක තමයි මම කියන්නේ පැහැදිලිව. ඒක ගොඩක් අන්නසි කරලා අත්දැකීම් තියෙන ගොවි මහතුරු දන්නවා මේ මාත්‍රාව පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේකේ දාලා තියෙන මාත්‍රාව, මේක මේ සටහන් කරලා තියෙන මාත්‍රාව මෙන්න මේ ඒත්‍රල් හරි ත්‍රිල් හරි කියන එක තමයි අපි ගොඩක් වෙලාවට ඉස්සර පාවිච්චි කරේ. ඉතින් ගොඩක් අය කාබයිඩ්න් ඒ වගේ දේවල් තමයි අන්නසි පූදින්න දැම්මේ. දැන් ඊට පස්සේ මේක මේ අවුරුදු 10කට 15කට කලින් දැන් මේ මෑත යුගයේ ඉඳන් මේ අපිට මේ බේත් එක ගන්න තියෙනවා. ඒ කාලෙත් තිබුණා සාමාන්‍යයෙන්. ඒ වුණාට තියෙන දේශීය ගොවි මහතුරු පාවිච්චි කරා කාබයිඩ් එහෙම ඒ දේවල් දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඇත්තට මේක අපහසුතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක නිවැරදි රජය අනුමත කරපු පරීක්ෂණ කරලා හොයාගත්තු දෙයක් නෙමෙයි. ඉතින් මේක ඇවිල්ලා මේ හෝමෝනේ හදලා තියෙන්නේ මේ අන්නසි වලටම තමයි. අන්නසි වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේක කෙහෙල් කන් ඉදවන්න ඒ වගේ දේවල් වලටත් පාවිච්චි කරනවා. එතකොට අපිට මේ වගේ අඬු කෝප්පයක් පාවිච්චි කරන්න පුළුවන් මේ බේට් ටික දාගන්න ඒ වගේ දේවල් වලට. මේකේ සාමාන්‍යයෙන් මේ අඬු කෝප්පේ නම් අපිට අවශ්‍ය මිලි ගාණක් ගහලා තියෙනවා. මේ පැත්තේ සටහන් කරලා තියෙනවා. ඉතින් අපිට බකට් එකකට අරගෙන වීදියේ දිගේ එවම දාගෙන යන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ වගේ මේකේ අපිට ලීටර් 200 බැරල් එක තමයි මම මේ වෙලාවේදී ගන්න සුදුසුම. නැත්නම් අපිට මේක අවශ්‍ය විදිහට බෙදාගෙන අවශ්‍ය ලීටර් ගානට අනුව මේක සකස ගන්න පුළුවන්. කොහොම සැකසුවත් මෙන්න මේ මාත්‍රාව පාවිච්චි කිරීමේදී තමයි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු ප්‍රධානම කාරණාව වන්නේ මේ මාත්‍රාව පාවිච්චි කරන ආකාරය පිළිබඳව. මේකෙන් මේ මිලි 25 කුප්පියක් මේ තියෙන්නේ. මිලි 25 කුප්පියකට අපි පාවිච්චි කරන්න ඕනේ මේ ලීටර් 200 බැරල් එකේ අපි ලීටර් 200ක් වතුර දාගන්න ඕනේ. වතුර දාගෙන ඊට පස්සේ අපි මේ මිලි 25යි ලීටර් 200ට මිලි 25යි අපි දාන්න ඕනේ. මිලි 25ක් වතුපාම හොඳටම ප්‍රමාණවත්. නැත්තම් මෙතනින් එහාට ගියපු ගමන් ඔය නැටි පුපුරන ප්‍රශ්නේ එනවා. නැටි පුපුරන ගෙඩි විකෘති වෙන එක ඒ පීදීමේදී ප්‍රශ්න වෙනවා. ගොවි මහතුරු හිතා ඉන්න මේ යූරියා දාපුවාම ගෙඩිය ලොකුවට එනවා. ඒකින්ද යූරියා ප්‍රමාණය වැඩි කරන්න ඕනේ කියලා. ඒක වැරදි මතයක්. අර වැරදි මත සමාජගත කිරීමෙන් තමයි ගොඩක් ගොවිතැන් කරන කට්ටියට අලුතෙන් කරන කට්ටියට ගොඩක් වෙලාවට හානිදායක දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුවත්
මේ වැරදි මත සමාජගත වෙලා තිනකොට ගොවිතැනට ඒක පාඩුවක් වෙනවා. ඉතින් මේ මිලි 25 කුප්පියක් ඇති ලීටර් 200 බැරල් එකකටම ලීටර් 200ක් බැරල් එකේ පුරවලා වතුර ලීටර් 200ක් අපි මැනගෙන ඒක දාගෙන ඒකට මේ මිලි 25 කුප්පියෙන් එකයි හරියටම දාන්නේ. දාලා හිටන් යූරියා දාන ප්‍රමාණය අපි ලීටර් 100ට යූරියාද කිලෝ 2ක් 4ක් අතර ප්‍රමාණයක් දාන්න එහෙම කිව්වට මම කියනවා ඒක මම අනුමත කරන්නේ නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ මම කරන මේවත් පීදිලා තියෙන්නේ මේවා එකකවත් නැටි පුපුරලා නැහැ. ඉතින් මේ මම කියලා නැසි වලට බේත් මම කියන මාත්‍රාවට දාපු කාගේවත් නැටි පුපුරලත් නැහැ. මේ අපි මේ ගහට හොඳට සාත්තු කරලා හොඳට පොර දාලා නියම ක්‍රමයට මාස ගාණක් හදලා වියදම් කරලා අපි අන්තිමට නැටි පුපුරව ගන්න ඕනේ නැහැ නේ අන්නසි කොටුවේ. ඉතින් නැටි ටික පුපුරපුවාම අපිට පාඩු වෙනවනේ සාමාන්‍යයෙන් 125ක විතර 25ක 30ක 50ක 150ක වගේ ආදායමෙන් අපිට අහිමි වෙන්න පුළුවන් මේ කටයුත්ත කිරීමේදී හරියට නිවැරදිව අපි කරේ නැත්නම් මේ මිලි 25 කුප්පි එකයි ලීටර් 200යි. එතකොට යූරියා කිලෝ එකත් කිලෝ 1.5 අතර ප්‍රමාණයක් මේක හොඳට මතක තියාගන්න. මිලිලීටර් 25ක මේ පොඩි කුප්පියයි කිලෝ යූරියා කිලෝ එකත් 1.5 අතර යූරියා කිලෝ 1.5 පාවිච්චි කරගන්න නිවැරදිම ක්‍රමය තමයි යූරියා කිලෝ 1.5 යූරියා දැම්ම කියලා ගෙඩි අන්තිම අවස්ථාවේදී ගෙඩි ලොකු වෙන්නේ අපි හොඳට ගහට සාත්තු කරලා තියෙනවා නම් අපි නිවැරදිව පෝර ටික දාලා තියෙනවා නම් ගහ හොඳට හැදිලා තියෙනවා නම් අපිට අවසාන අවස්ථාවේදී යූරියා දැමීම විශේෂ වෙන්නේ නැහැ. එහෙම ගොඩාක් යූරියා අවශ්‍ය වෙන්නේ නැහැ. මේක නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කිරීම තමයි යූරියා වලින් කරන්නේ. ඉතින් අපිට එහෙම නයිට්‍රජන් එකතු කරන්න අවශ්‍ය නැහැ. මේ ගහට අවශ්‍ය පෝෂණය අපි දීලා තියෙනවා නම් එතකොට මිලි 25ක බැරල් එක මම නැවතත් කියන්නේ මිලි 25ක මේ කුප්පියට ලීටර් 200 බැරල් එකෙන් එකකට ලීටර් 200කට මේ මිලි 25 කුප්පි එකයි. එතකොට යූරියා කිලෝ 1.5යි පාවිච්චි කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. නිවැරදිව හොඳට කලවම් කරගන්න කියලා කියන්නේ හොඳට අපි කෝටුවකින් හරි පොල්ලකින් හරි මොකක් හරි එකකින් හොඳට මේ බැරල් එකට දාපුවා අපි මිලි 25ක් තියෙන මේ මිලි 25 ලීටර් 200ක් ඇතුලේ යූරියා කිලෝ 1.5කුත් එක හොඳට කලවම් වෙන්න ඕන නිසා හොඳට අපි විනාඩි 10ක් 15ක් කූරු ගාලා ඊට පස්සේ බකට් එකකින් උඩට අරගෙන ආපහු වක් කරලා ඒ විදිහට ඒ වගේ ගොවි මහතුරු දන්නවා ඒක කලවම් කරගන්න විදිහ අලුත් කෙනෙකුට නම් මම මේ දැනගන්නත් ඒ කරන විදිහත් එක්ක තමයි මේ දැනගන්න කියන්නේ. ඒතකොට මේක බලන අලුතෙන් අන්නසි හිටවගෙන ගිය කෙනෙක් පළවෙනි පාරටම අන්නසි හිටවපු කෙනෙකුට බේත් දාද්දී නිවැරදිව මේ අන්නසි පූදින බේත් එක දාගත්තේ නැත්නම් ඒ ගොවියා එතනින් ලොකු අමාරුවක වැටෙනවා. ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් මේ අන්නසි කියන්නේ ගොඩක් වියදම් කරන්න ඕන දෙයක්. අන්නසි පැල ගණන්, එතකොට අන්නසි වලට දාලා පෝර ගණන්, එතකොට ඩයරෝන් වල්නාශක පාවිච්චි කරද්දී වල්නාශක මිල ඉහළයි. එතකොට අපිට මේ ඒත්තල්ලම් මේ කුප්පියක් රුපියල් 300කට ආසන්න ගාණක් වෙන්නේ මිලි 25ක කුප්පියක්. ඉතින් එතකොට මිලි ලීටර් 200කට මේ කුප්පියක් දාලා යූරියා කිලෝ 1.5ක් දාලා නිවැරදිව මේක කලවම් කරගෙන සාමාන්‍යයෙන් මම හිතනවා මම දන්න විදිහට මම කරන විදිහට ගස් සාමාන්‍ය 3000කටත් එහා මේ 200 බැරල් එකක් දාන්න පුළුවන්. එතකොට අපි මේ වගේ කප් එකක් පාවිච්චි කරනකොට මේ ඉස්සරහට අඬ තියෙන අල්ල ගන්න පුළුවන් මේකේ ලොකු කප් තියෙනවා ලොකු ඒවත් තියෙනවා කෝප්ප ඒ වගේ එකක් අපිට පාවිච්චි ගන්න පුළුවන් මේකට. ඉතින් මේ වගේ අපි මේ කප් එකට දාගෙන අපි මේ මිලි 25ත් 50ත් අතර ප්‍රමාණයේ ගැටලුවක් නැහැ මේ ගහකට වැටුණාට. මේක මාත්තාව නිවැරදිව කලවම් කරලා තියෙන නිසා ඊට පස්සේ අපි මේ විදිහට මේ ගහේ ගොබේට තමයි මේක අපි මෙහෙම වක් කරගන්න ඕනේ. හරියටම ගොබේට වැටෙන විදිහට මිලි 25ත් 50ත් අතර ප්‍රමාණයක් මෙහෙම අපිට මම මේ සාමාන්‍ය ගහකට දාලා පෙන්නන්නේ. මේ දැම්ම බේත් දාන්න ඕන ගස් නෙමෙයි මේක මේ බලා ගන්න ඕන හින්දා දාන විදිය මෙහෙම අපිට අඩු කොප්පෙන් කලවම් කරගත්තී ලේසි අපේ අතේ ඇනෙන්නෙත් නැහැ. මේ ආකාරයට අපිට වක් කරගන්න පුළුවන් හරියටම ගොබේට වැටෙන විදියට. මේ පිටියස්සර වැඩි අපි මේ ගොබේ මැදට වැටෙන විදියට අපිට මෙන්න මෙහෙම මේකෙන් වක් කරද්දී අපිට නිවැරදිව අදාළ ස්ථානයට යොමු කරගන්න පුළුවන්. මේ විදිහට කරගන්න කියලා තමයි මම මේ ගොවි මහතුරුන්ට කියන්නේ. අපි වියදම් කරලා මහන්සිලා ගොඩක් සල්ලි වියදම් කරලා අන්නසි වගේ එකකට මේ අන්තිමටම මේ අපි මේ අන්නසි ටික පූදින්න දාන බේත් එකෙන් වරද්ද ගත්තොත් එහෙම මේක ගොඩාක් සංකීර්ණ ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ නැටි පුපුරන එක. එතකොට අපි මේක නිවැරදිව කරොත් එහෙම අපි නැටි පුපුරන්නේ නැහැ. මේකවත් නැටි පුපුරලා නැහැ. ගෙඩි අර ඇල වෙලා හැදිලා වකුටු වෙන්නේ. ඒ දේවල් වුණොත් එහෙම අපිට පාඩුයි. සාමාන්‍ය කිලෝ 1.5ක් 2ක් යන ගෙඩියක් සාමාන්‍ය කිලෝ එකෙන් ග්‍රෑම් 800 900 නැවතුනොත් අපිට ඒක වැඩ නැහැ. අනික අන්නසි කපන්න සති 2 3ක් තියෙදි නැට්ටෙන් කඩාගෙන ගෙඩිය බරට වැටුනොත් එහෙම ඒ ගෙඩිය වැඩක් නැහැ. එතකොට අපිට උණ ගන්න බැරුව යනවා. ඉතින් ඒ වගේ පාඩු ලබන්න එපා. ගොවිතැනක් කරලා මේක නිවැරදිව හරියාකාරව කරන්න කියලා මේ වීඩියෝ එක බලගෙන තවත් කෙනෙකුට ෂෙයා කරන්න. මේක තමයි හරිම මාත්තාව. මේකට අන්නසි වලට බේත් දාලා පූදින්න බේත් දාලා බාන්න වරදින්නේ නැහැ. මේක හරියටම හරි. මොකද මේ ගොඩ දෙනකොට තියෙන ප්‍රශ්නයක් නිසා තමයි මම මේ ගැන කියන්න හිතුවේ. මම මේක කරලා බලලා අත්දැකීම් ලැබලා මේක ප්‍රතිඵල අරගෙන තමයි මම මේ වීඩියෝ ඉදිරිපත් කරන්නේ. මේ ආකාරයට අන්නසිව පූදින්න බේත් දාලා නිවැරදිව කරලා
හොඳ ආදායමක් ලබා ගන්න කියලා තමයි මම ගොවි මහතුරුන්ට කියන්නේ. මගේ channel එක subscribe කරලා තියාගන්න. වටිනා දේ වීඩියෝ මගේ වීඩියෝ එක බලලා ඒක වටිනාකමක් තියෙනවා නම් මේක තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා නම් මගේ channel එක subscribe කරලා තවත් කෙනෙකුට මේක share කරන්න. මොනවා හරි ගැටලුවක් තියෙන කෙනෙක් comment section එකට comment එකක් දාන්න. මම අනිවාර්යෙන් මේකට reply කරනවා. නිවැරදිව මේ විදිහට බේත් දාගන්න කියලා තමයි මම කියන්නේ. වරද්ද ගන්න එපා. සල්ලි වේදම් කරලා මහන්සි වෙලා අන්තිම මොහොතේ වරද්ද ගන්න එපා. මේක අත්දැකීම් තියෙන අවුරුදු ගාණක් අන්නසි වගාවෙන් නියැලෙන ගොවීන් පවා මේ බේත් මේ අන්නසි පූදින බේත් එක කලවම් කරගද්දී අමාරු වෙටිච්ච අවස්ථා එමට තියෙනවා. ඒක නිසායි මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න හිතුවේ. නිවැරදි ආකාරයට බේත් ටික දාගෙන මේ අපි මහන්සියේ ප්‍රතිඵලය නිසියාකාරව භුක්ති විඳින්න කියලා තමයි මම මේ ගොවි මහතුරුන්ගෙන් කියන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියට. සුබ දවසක්.